හැබැයි වැඩි කළේ මේ රජය. මම කියන්නේ වැඩි කළේ මේ රජය. එතකොට ඒ ලොකු ප්‍රමාණයකින් 800කින් 1000කින් විතර වැඩි කරලා ප්‍රතිශතයකින් වැඩි කරලා ඒ වැඩි කරපු ගාණෙන් 50%ක් අඩු කරනවා කියන්නේ අපිට ඒක සහනයක් නෙවෙයි. ඒක නෙවෙයි කලාකරුවන් හැටියට නිවේදකයෙක් හැටියට මම ඉල්ලීමක් කරනවා මීට වැඩිය අපි ගැන හිතන්න ඕනේ. ප්‍රසංග සංවිධායකවරුන් කියන්නේ ලංකාවේ කවුරුත් නොහිතන බදු ප්‍රමාණයක් වක්‍රව සහ ඍජුව මේ රජයට ඕනෑම රජයකට පවතින රජයකට ලබා දෙන කණ්ඩායමක්. එතකොට ප්‍රසංග සංවිධායකවරයා අසරණ වෙනවා කියලා කියන්නේ එතනින් පල්ලෙහා ඉන්න සියලුම වෘත්තිකයන් අසරණයි. එතකොට ඒ සහනය ලැබිලා තියෙන්නේ වැඩි කරපු පාර්ශවයට. ඇත්ත කතාව කිව්වොත් එහෙම. ඒ කියන්නේ රජය සහනයක් ලබලා තියෙනවා. දැන් මේ වැඩි කරපු තැනින් අපි අය ඉල්ලීම් කරන්න නැති මට්ටමට. ඔබේ වාහනයටත් ඔරිජිනල් ජපාන් අමතර කොටස් හොයනවද? මෙන්න එහෙනම් මේකට නියම තැන. 100%ක් ජපානයෙන් ආනයනය කරන ලද ඔරිජිනල් ජපාන් අමතර කොටස් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්. Recondition, brand new Japan tires, engine, ABS පද්ධති, hybrid battery, dual clutch ඇතුළු ඕනෑම වාහන අමතර කොටසක් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්, මොරකැටිය පාර ඇඹිලිපිටිය, ශාඛා, මාතර. වැඩි විස්තර සඳහා අමතන්න 071 අද දවසේ මේ ප්‍රසංග සංවිධායකවරුන්ගේ සංගමයේ මේ වැඩේ කරද්දී මේ වෘත්තීයමේ නිවේදකයෝ ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩේ රහ කරගන්න ලස්සන කරගන්න. එතන එහෙම කරද්දී අද දවසේ තමන්ගේ වෘත්තිය අමතක නොකර මෙතන ඉඳගෙන ක්‍රිකට් මැච් එකේ ඉඳලම නිවේදන වෘත්තිය කරගෙන සහ ලංකාවේ එලිමහන් ප්‍රසංග වේදිකාව අපි නිතර දෙවේලේ දකින්න ආදරණීය සහ තමන්ගේ ඩියුටි එක හරියටම කරන කෙනෙක් ඉන්නවා. අපි බොහොම ආදරය කරන හිතවතෙක්. කියන්නකෝ මොකද වෙන්නේ මේ දවස්වල? විශේෂයෙන්ම දිලූෂ DS TV ආයිබෝන් කියලා ප්‍රතක් කරනවා. ඔයා ආපු එක ගොඩක් වැදගත්. මොකද හේතුව මේ තැනට අපි හැමෝම එකතු වෙන්න ඕනේ. සමාජ මාධ්‍ය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, ඊට පස්සේ මුද්‍රිත මාධ්‍ය මේ හැමදේම එකතු වෙන්න ඕනේ. ඇත්තටම අද හරි සුන්දර දවසක්. මම හිතන්නේ එකම තැනකදී හමුවන අවස්ථාවක් හරි අඩුයි, අවස්ථාවන් අඩුයි අපිට. ඒ නිසා මම හිතන්නේ මේක සුවිශේෂ වැදගත්කමක් තියෙන තැනක්. අලුත්ගම අද අලුත් වැඩක් වෙන්නේ ආච්චිගේ වත්ත ක්‍රීඩාංගණය. ඉතින් ප්‍රසංග වේදිකා නිවේදක ප්‍රසංග වේදිකා සංවිධායකවරුන්ගේ සංගම සංවිධානය කරන මේ සුවිශේෂ වැඩ කටයුත්ත ඉමහත් ගෞරවනීය තැනක් හැටියට මම දකිනවා. ප්‍රධාන වශයෙන්ම ගායක ගායිකාවන් නැත්නම් කණ්ඩායම්වල සංගීත කණ්ඩායම්වල සියලුම සමාජිකයන් නර්තන කණ්ඩායම් වේදිකා වටාවරණ සපයන්න ඊට පස්සේ කෝඩිනේටර්ස්ලා ඕගනයිසර්ස්ලා ඊට පස්සේ YouTubersලා ඔයාලා වගේ මේ හැමෝම නිවේදකයෝ මේ හැමෝම එකතු වෙන එක දවසක් අපිට ලැබෙනවා නම් ජීවිතේ ඒක බොහොම වටිනවා. මේක මට ලැබෙන්නේ ජීවිතේ එකම අවස්ථාව වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙවැනි දවසක් සංවිධානය කිරීමේ ප්‍රධාන ගෞරවය ශ්‍රී ලංකා ප්‍රසංග වේදිකා එලිමහන් ප්‍රසංග වේදිකා සංවිධායකවරුන්ගේ සංගමයට මම ස්තුතිවන්ත වෙනවා. මගේ කෘතඥතාවය පළ කරනවා. මේ වෙද්දි මේ ඔයා බොහෝ වෙලාවට එලිමහන් ප්‍රසංග වේදිකාවේ රැඳෙන නිවේදන ශිල්පියෙක් නේ. එතකොට මේ එලිමහන් ප්‍රසංග වේදිකාව ගත්තාම මේ දවස්වල ප්‍රශ්න වැඩි. වැඩිපුරම තියෙන්නේ ප්‍රසංග වලටත් වඩා ප්‍රශ්න තියෙනවද කියලා අපිට හිතෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ මේක මේ විදිහට ගියොත් එහෙම ඉදිරියට මේක නැති වෙලා මේයිද? ඇත්තටම දිලූෂ ඕක සාමාන්‍යයෙන් මේ වගේ තැනක කෙටි වචන කිහිපයකින් කතා කරලා අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එලිමහන් ප්‍රසංග වේදිකාව කියලා කියන්නේ මම හිතන්නේ ලක්ෂ 30කට එහා තමන්ගේ ජීවිකාව සරි කරගන්න ජීවිතේ වෘත්තිකයන් හැටියට එකතු වෙන කට්ටිය. ඉතින් හරියටම කිව්වොත් එහෙම අපි කියමු මේ කඩල විකුණන මිනිස්සයෙක් ඉඳලා පුද්ගල චරිතේ ඉඳලා අපි කියමුකෝ සාමාන්‍යයෙන් බැලුම් බෝලයක් විකුණන කෙනෙක් ඊට පස්සේ සාරවිටකාරයෙක් එතන ඉඳලා ගත්තාම ස්ටෝල් එකක් කරන කෙනෙක් ගාවට යනකම් මේ ග්‍රවුන්ඩ් එක තුල ඉන්න කට්ටිය තමන්ගේ ජීවිතේ සරි කරගන්න ජීවිකාව සරි කරගන්න එදා වේල හොයාගන්න කට්ටිය. ඊට පස්සේ අපි නිවේදකයෝ හැටියට වෘත්තිකයන් හැටියට අපි ගිහිල්ලා අපි නිවේදන කටයුත්තක් කරලා ඉවරලා ඒක හරියට කරලා ප්‍රමිතිගතව කරලා ඉවරලා අපි වැටුපක් අරගෙන එනවා. එතකොට මේකෙදි අපි කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේකෙන් බද්ද වැඩි කරලා තියෙනවා. මම නිවේදකයෙක් හැටියට මම දකිනවා මට මේක බයින්න ඉඩ තියෙනවා. ඇත්තටම ප්‍රසංග සංවිධායකවරුන්ගේ සංගමය සහ එතකොට කලාකරුවන්ගේ සංගමය මම හිතන්නේ අපේ ෆ්ලෑෂ්බැක් රොෂාන්නා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතුමන්ගේ ඉල්ලීමක් ඒ වගේම ඒ පැහැදිලි කිරීමත් එක්ක රජයෙන් යම්කිසි සහනයක් මේකට ලැබුණා. හැබැයි මම දකින්නේ ඒක අපිට ලොකු සහනයක් කියලා. ඒක සහනයක් තමයි අර වැඩි කරලා තිබ්බ තැන ඉඳලා 150ක් අඩු කිරීම. හැබැයි වැඩි කළේ මේ රජය. මම කියන්නේ වැඩි කළේ මේ රජය. එතකොට ඒ ලොකු ප්‍රමාණයකින් 800කින් 1000කින් විතර වැඩි කරලා ප්‍රතිශතයකින් වැඩි කරලා ඒ වැඩි කරපු ගාණෙන් 150ක් අඩු කරනවා කියන්නේ
අපිට ඒක සහනයක් නෙවෙයි. එතකොට ඒ සහනය ලැබිලා තියෙන්නේ වැඩි කරපු පාර්ශවයට. ඇත්ත කතාව කිව්වොත් එහෙම. ඒ කියන්නේ රජය සහනයක් ලබලා තියෙනවා. දැන් මේ වැඩි කරපු තැනින් අපි අය ඉල්ලීම් කරන්න නැති මට්ටමට. ඒක නෙවෙයි කලාකරුවන් හැටියට නිවේදකයෙක් හැටියට මම ඉල්ලීමක් කරනවා. මීට වැඩිය අපි ගැන හිතන්න ඕනේ. කලාකරුවන් හැටියට පමණක් නෙවෙයි ප්‍රසංග සංවිධායකවරුන් කියන්නේ ලංකාවේ කවුරුත් නොහිතන බදු ප්‍රමාණයක් වක්‍රව සහ ඍජුව මේ රජයට ඕනෑම රජයකට පවතින රජයකට ලබා දෙන කණ්ඩායමක්. එතකොට ප්‍රසංග සංවිධායකවරයා අසරණ වෙනවා කියලා කියන්නේ එතනින් පල්ලෙහා ඉන්න සියලුම වෘත්තිකයන් අසරණයි. කෙටියෙන් කිව්වොත් එහෙම දිලූෂ මේ මම මේක වැඩිත් දන්නේ නැහැ කියනවා. ඔයා හිතන්න අපි කියන්නේ බියර් එකක් දීලා හමුවෙම කිව්වොත් එහෙම නැත්නම් අපි කියනවනේ සාමාන්‍යයෙන් අඩියක් ගහලා තමයි මේ ෂෝ එකක් බලන්න එන්නේ. එතකොට ඒතන අපි එහෙම මෙන්න කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ෂෝ එකක් තියෙනවා අපි එන්න. හැබැයි එතනට එන විදිහ Taman තීරණය කරනවා එක එක්කනට ආවේනික විදිහට. හැබැයි මම කියන්නේ එතන ඉඳලා බලපුවාම ඔබ බලන්න කී දෙනෙක් සාමාන්‍යයෙන් අපි කියමු රජයේ අනුමත අරක්කු මිලදී ගන්නවද? සිගරට් එක මිලදී ගන්නවද? ඊට පස්සේ ජීවිතේ Tamanගේ ජීවිතේ එක දවසක් තුල උපය ගන්න බලන උපරිමයෙන් දෙයක් උපය ගන්න බලන සාරවිටකාරයෙක් ඉඳලා ඒ හැම කෙනෙක්ම සහනයක් ලබනවා. එතකොට මේ විශාල බදු ප්‍රමාණයක් එකතු කරලා දෙන තැනක් අරක මම කියන්නේ බදු පැත්තෙන්. එතකොට මේ කණ්ඩායමකට ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඊට පස්සේ කණ්ඩායමක් ක්‍රීඩාංගණයට එනකොට එතකොට ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට එනකොට ඔයාලා ක්‍රීඩාංගණයට එනකොට අපි ක්‍රීඩාංගණයට එනකොට හැමෝම අපි තෙල් ටික ගහගෙන වාහනේ වේස්ට් එකක් දාගෙන අමතර කොටස් අරව මේව හැමදේම වේස්ට් කරගෙන එන්නේ. එතකොට බදු තමයි මේ එකතු කරන්නේ. ඒ තැනට මේ සංසරණය වෙන තැනට මේක යම්කිසි වාරණයක් කරලා තියෙනවා. මේකේ ශික්ෂණයක් ඇති කරන්න ඊට පස්සේ ගත්තහම දිලූෂ මේක හදන්න දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් හදන්න ඕනේ. හැබැයි ඒක බද්ද ගහලා හදන එකක් නෙවෙයි. බද්ද ගැහුවට පස්සේ බද්ද වෙන්නේ වෙන තැනකට. මම දකින්නේ එලිමහන් ප්‍රසංග වේදිකාව යම් සහනයක් අය ලැබුවා. ඒ සහනය මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මම ලසන්ත කුලසේකර හැටියට මම සහනයකටපත් වෙන්නේ නැහැ. මට කවුරු හරි බණී මේ කිව්වට කමන්නේ නැහැ. බණින්න මම මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඇත්ත කතාව මම කියන්නේ. ඒ කියන්නේ මේ යන විදියට ප්‍රසංග වේදිකාව ළඟ නතර වේද එහෙම නැත්නම් මේ සංවිධායකවරුන්ගේ කලකිරීමත් එක්ක ප්‍රසංග අඩු වේද? මම හිතනවා ප්‍රසංග අඩුයි ඇත්තටම දිලුෂ. ඔයා ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක් විද්‍යුත් මාධ්‍ය තුල හිටපු කෙනෙක්. මම ඉතින් අපි දකිනවා ඇත්ත වශයෙන්ම ප්‍රතිශතයක් හැටියට ගත්තාම ප්‍රසංග වේදිකා හරි අඩුයි අද. ඒතර පළාත් පාලන ආයතනයට ගෙවන්න තියෙන බද්ද ක්‍රීඩාංගණයක් වෙන් කරගන්න ගියාට පස්සේ ඊට පස්සේ කටවුට් එකක් අපි පෝස්ට් එකක් ගහනවා කටවුට් එකට අපිට ඒ කටවුට් එකේ වර්ගඵලය අනුව අපිට අය කිරීම කරනවා. ඒවා කෙරෙන්න ඕනේ. හැබැයි ඒවා යම්කිසි නියාමනයකට සහ ප්‍රමිතිගත විදිහට යම්කිසි තැනකට ලක්ෂයකට මේක කේන්ද්‍ර කරන්න ඕනේ. ඒ කියන්නේ මේ රජයේ මම හිතනවා අපේ යට කලිසම ගැන ඉඳලා කතා කරා අමුහෙම කිව්වොත් එහෙම. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව සංවේදී වෙන්න සංවේදී වෙලා අපිට මීට වැඩි සහනයක් කරන්න කියන ඉල්ලීම කරනවා. ඇත්තරම ගරු ජනාධිපතිතුමා ගමෙන් ආපු පුද්ගල චරිතයක්. එතකොට මම හිතනවා දිලූෂ එතුමා උපාධිධාරියෙක් නේද? කැම්පස් එකේ ඉඳලා ඒ තරම් හැම තැනම කට්ටක් කාලා මේ මහ පොළොවේ ඉඳගත්ත මේ මහ පොළොවේ හිටගත්ත කෙනෙක්. ඉතින් එතුමාට මේ පිළිබඳව සංවේදීතාවය තියෙනවා. එතුමාගේ වචනේ එනවනම් කැබිනට් අනුමැතියක් ලැබෙනවනම් මේ චක්‍රලයක අනපනත් කෙටුම්පත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් සංස්කෘතික ඇමතුමාට විනෝදාංශ හා ක්‍රීඩා ඒ පැත්ත ඉතින් මේ සියලු දෙනාගේ ඉල්ලීමක් කරනවා ප්‍රසංග වේදිකාවට එලිමහන් ප්‍රසංග වේදිකාවට පටුව කිව්වොත් එහෙම කලාව පුළුල් වචනයක් මම හිතන්නේ අපිට ඒ දේ කරලා දෙන්න අපිට වඩා ඉස්සරහට එන්න ඉන්න හැමෝටමත් අපි හැමදාම මේක ඉන්නේ නැහැ අපිට මයික් දාලා යන්න වෙයි නමුත් මම හිතන්නේ දිලුෂ අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් ඒ දේ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා හොඳයි එහෙනම් බොහොම ස්තුතියි ඔබ හැම දිනාගෙම සියලු සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ ඔබගේ නිවේදන ජීවිතයේ සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හම්බෙමු ජය වේවා ඔබේ වාහනයටත් ඔරිජිනල් ජපාන් අමතර කොටස් හොයනවද? මෙන්න එහෙනම් මේකට නියම තැන. 100% ජපානයෙන් ආනයනය කරන ලද ඔරිජිනල් ජපාන් අමතර කොටස් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්. Recondition, brand new Japan tires, engine, ABS පද්ධති, hybrid battery, dual clutch ඇතුළු ඕනෑම වාහන අමතර කොටසක් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්. මොරකැටිය පාර ඇඹිලිපිටිය, ශාඛා, මාතර. වැඩි විස්තර සඳහා අමතන්න 071 9යි 5011.